අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් මේ දවස්වල සෝෂල් මීඩියා එකේ ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙච්ච වාහනයක් සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඒ තමයි බ්‍රවුන්ස් එකේ එන මේ BMW E7 කියන ඉලෙක්ට්‍රික් කාර් එක. ඉතින් මේ වාහනේ සම්බන්ධව තමයි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම කියනොත් මේක චයිනීස් කාර් එකක්. ඉතින් මේනකොට අපි දන්නවා චීනයේ තමයි මේ ඉලෙක්ට්‍රික් වාහන නිපදීමේ දැවන්තය වෙලා ඉන්නේ. ඉතින් ලෝකේ අපි දන්නවා මේනකොට BYD වගේ කාර්ස් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ලොකු තරංකාරීත්වයක් දෙනවා ටෙස්ලා වගේ කාර් වලට. ඉතින් මේ BMW කාර් එක සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේකේ මොඩල්ස් ඒගොල්ලන්ගේ කීපයක් වෙනවා. ඉතින් නමුත් දැනට ලංකාවේ මේ සෝෂල් මීඩියා හරහා ගොඩක්ම ෂෙයා වෙන්නේ මේ BMW E6 කියන කාර් එකයි E7 කියන කාර් එකයි. ඉතින් විශේෂයෙන්ම මේක බලපාන හේතුව තමයි මේක ගොඩක්ම මිනිස්සු අතරට යන්න බලපෑම මේකේ මිල. ඉතින් සාමාන්‍යයෙන් දැනට බදු ඇතුළත ටැක්ස් එකත් එක්ක $45,000ක වගේ මුදලකට මේක ගන්න හැකියාව තියෙන නිසා තමයි ගොඩක් තැන්වල මේක ෂෙයා වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඉන්දියන් ඇල්ටෝ එකත් මේ හා සමාන මිලකට දැනට ඇවිල්ලා තියෙනවා. ලක්ෂ සාමාන්‍ය 38කට 39කට වගේ. ඉතින් ඒකත් එක්ක තරංකාරී බවක් තමයි ඇති කරලා තියෙන්නේ. මේ වාහනේ ගන්න එක හොඳයි කියලා මතයක් ඇති කරලා තියෙනවා සෝෂල් මීඩියා හරහා. ඉතින් ඒ නිසා තමයි මේ වාහනේ දැනට ගොඩක් ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම විශේෂම දෙයක් කතා කරොත් එහෙම මේක රේන්ජ් එක මේගොල්ලන් කියන විදිහට මේකේ එක charge එකකින් කිලෝමීටර් 220ක වගේ රේන්ජ් එකක් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් පොදුවේ අපි දන්න ඉලෙක්ට්‍රික් වාහනවල ඔය කියන රේන්ජ් එකම ගන්න බෑ සාමාන්‍යයෙන් කඳු. ඉතින් ඒ වගේ අවස්ථාවල AC එක පාවිච්චි කරනකොට ඉතින් ඒ වගේ දේවල් වලදී මේ රේන්ජ් එක මීට වඩා බහින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අනුමාන කරන්න පුළුවන් 150ත් සාමාන්‍ය 180ත් වගේ අතර රේන්ජ් එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ කාර් එක විශේෂම දේ තමයි මේගොල්ලන් මේකට අවුරුදු 10ක වොරන්ටි එකක් දෙනවා මේකේ මෝටරේටයි බැටරියටයි. ඉතින් ඒක තමයි මේක තවත් ගොඩක් ජනප්‍රිය වෙන්න විශේෂම හේතුවක් වෙලා තියෙන්නේ. මොකද එතකොට ඕන කෙනෙක්ට මේක බය නැතුව ගන්න මාර කන්ෆිඩන්ස් එකක් කරනවා. මොකද වොරන්ටි එකක් එක්ක එන හින්දා අවුරුදු 10ක් කියන්නේ ලොකු කාලයක්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරන් අවුරුදු 10කට වක්කීමක් හම් වෙනවා කියලා කියන්නේ ඒක ගන්න කෙනාට ලොකු මානසික නිදහසක් තියෙනවා. ඉතින් මේගොල්ලන් කියලා තියෙන්නේ අවුරුදු 10ක් හෝ නැත්නම් කිලෝමීටර් 1,20,000ක වොරන්ටි එකක් මේ වාහනේට දෙනවා කියලා තමයි ඒගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තවත් දෙයක් තමයි මේ වාහන ජනප්‍රිය වෙන්න මේක $7,500ක් වගේ පොඩි මුදලක් ඩවුන් පේමන්ට් එකක් ගෙවලා ඔයගොල්ලන්ට මේ වාහනේ මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා මේ වාහනේ දැනට ලංකාවේ ජනප්‍රිය වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වාහනේ ලීසින් එකක් වගේ දාලා ගන්නවා නම් අවුරුදු 7ක් වගේ වෙනකම් මේක ලීසින් පහසුකම් මේ වාහනට ලබා දෙනවා. ඉතින් ඒ වගේම කියනෝනේ මේගොල්ලන් සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය මේක පැය 6කින් වගේ මේක charge කරගන්න හැකියාව තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ මිල සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා $45,000ක් වගේ තමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒ price එක හැදෙන විදිහ ගත්තොත් එහෙම මේක සාමාන්‍ය ලංකාවේ ඩොලර් 6,000කට වගේ තමයි මේක ලංකාවට එන්නේ. ඒකේ ආසන්න වශයෙන් රුපියල් වලින් $120කට වගේ මුදලක්. ඊට පස්සේ මේකට ඇඩ් වෙනවා shipping සහ insurance එක $3,00,000ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ මේකට ඇඩ් වෙනවා import duty සහ VAT එක $4,60,000. ඊට පස්සේ clearance registration සහ අනිකුත් charges $3,00,000ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ මේක total landing cost එක ආසන්න වශයෙන් මිලියන 3.2ත් මිලියන 3.5ත් වගේ අගයක් වෙනවා. ඉතින් මේකට තව බ්‍රවුන්ස් එකෙන් මේගොල්ලන් profit එකක් තියා ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ $145,000 කියන එක හැදෙන්නේ. ශ්‍රී ලංකාව තාමත් මේ වාහන අපි පාරවල් දැකලා නැහැ. ඉතින් මේකේ ඇත්ත experience එක ගන්න පුළුවන් මේ වාහනේ පාවිච්චි කරනකොට තමයි කෙනෙක්ගෙන් මේකේ experience එක ගන්න පුළුවන්. කොහොමද මේක ඇත්තටම මේ රේන්ජ් එක යන්න පුළුවන්ද? මේකේ build quality කොහොමද? ඉතින් මේ දේවල් අපිට මේක use කරනකොට තමයි මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ට මේ විස්තර ටික තමයි තියෙන්නේ. ඉතින් වාහනේ ආවට පස්සේ තමයි ලංකාවට අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. showroom එකට ගිහිල්ලා බලන්න පුළුවන් අපිට මේ වාහනේ ඇත්තටම කොහොමද build quality කොහොමද මේකේ performance එක කොහොමද test drive එකක් වගේ ගිහිල්ලා බලලා අපිට මේ වාහනේ නිගමනයකට එන්න පුළුවන් මේක හොඳයිද නරකයිද කියන එක. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ අලුතෙන් වාහනයක් ගන්න ඉන්න ඕන පොඩ්ඩක් ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් අලුතෙන් වාහන එනවා. මොකද අපි දන්නවා මේ පරණ වාහන දැන්ට මේ ගොඩක් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ මිලත් එක බලනකොට අලුත් වාහනයකට යන එක එකwidehatකින් හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ හින්දා මේ වාහන ගෙන්නනකන් ඉඳලා ඔයගොල්ලන්ට තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම කියනෝනේ මේ වාහනේ දැන් use කරලා experience එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න ඔයාගේ experience එක කොහොමද කියලා. මොකද ඒක අලුතෙන් මේ වාහනේ ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒක මතක ඇතුව Rayo Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.